අඩු පොඩ්ඩක් මේ වීඩියෝ එක බලන්න. අපේ උන්ට මචං ගම් වතුරද සුනාමිද නායයන්ද කියලා අදාළ නැහැ. ආතල් ගන්න ගියාම බාර කරලා නම් එච්චරයි මචං. වෙන කිසිම දෙයක් අදාළ නැහැ. මේ බලහන් මේ ඔළුවෙන් හිටගෙන පිස්සු කෙල්ලන විදිය මොනතරම් අවදානමත්ද බලහන් මේ ගන්න මේ වෙලාවේ. මේ ගම් වතුර වෙලාවේ මේ වගේ දේවල් කරනවද බලහන්කෝ. පිස්සෝ බම්මුන් පිස්සෝ ඇත්තටම ජීවිතය ගැන කිසිම තැකීමක් නැති මිනිස්සු මචං. මේ ආතල් නෙමෙයි මචං ඇත්තටම. මේ තව මිනිස්සෙක්ක තමාරුවේ දාන වැඩ මචං මේවා. ඇත්තටම මේක නම් මචං මේ අනුමත කරන්න බෑ ඇත්තටම මේ වෙලාවේ. මේ අනේ මන්ද මට කියන්න තේරෙන්නේ නැහැ. වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරලා ලයික් එකකුත් දාන්න යමු මචං. අඩු මොහොතකට හිත නතර වුණ වීඩියෝ එකක් මචං මේක. ඒ ළමයාගේ සතුට වෙනුවෙන් ඒ තාත්තා කොච්චර කැපකිරීමක් කරනවද බලහන්කෝ. අනිවාර්යෙන් මං හිතන්නේ මේ තාත්තගේ මචං මාසෙන් පඩිය වෙන්නේ නැති මේ දරුවගේ ආශාව වෙනුවෙන් මචං මේ දේ අරන් යන්නේ. සමහර විට ට්‍රිවිල් එක යනවක්වත් අතේ රුපියලක්වත් නැතුව ඇති මචං. ඒකයි මේ විදිහට ඒක කරේ තියාගෙන අමාරුවෙන් යන්නේ. තාත්තලා කියන්නේ මචං දරුවන්ගේ සතුට වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් කට්ටියක් මචං. අනිවාර්යෙන් ඔයාගේ තාත්තටත් ඔයා ආදරේ නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට ලයික් එකකුත් දාලා වීඩියෝ එක ෂෙයා කරන් යන්න මචං. අඩෝ මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න. ගම් වතුර නිසා අපේ පාරවල්, ගෙවල් දොරවල් වල මඩ පෙරලා ඉතිරිලා ගියා මචං. බලහන් මේ කවුද මේ පාරවල් සුද්ධ කරන්නේ කියලා. මේ අපේ රටේ මිනිස්සු නෙමෙයි මචං. මේ වෙන රටකින් අපේ රටට ආපු මිනිස්සු. කිසිම හිරිකිතක් නැතුව මේ ජරා ගොඩේ බැහැගෙන මේ අස් කරන්නේ මචං අපේ රට ලස්සන කරන්න මචං. අපේ ලංකාවේ සමහරක් කෙල්ලෝ නම් මචං මේ විදිහට මඩේ තියා මේ වැලි කැටයක් පෑගෙනටවත් කැමති නෑ මචං. පොෂ් කට්ටියෙත් මේ කෙල්ලෝ බලන්න මඩේ බැහැගෙන කුණු ජරායේ බැහැගෙන මේ අස් කරන්නේ අපේ රට මචං. අනිවාර්යෙන් මේ වීඩියෝ එකට ලයික් එකකුත් දාගෙන මේ කට්ටියට ආශිර්වාද කරන් යන්න මචං. අඩෝ මේ ෆොටෝ එක බලන්න. කාගේ හරි දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි වෙන්නේ නැති. සමහර විට අවුරුදු ගාණක් එක්කව කරපු සල්ලි වෙන්නේ නැති. නමුත් එක නිමේෂකින් මචං ඒ සියලුම දේවල් නැතුව ගියා මචං. ඇත්තටම ජීවිතය කියන්නේ හරිම පුදුම දෙයක් මචං. සල්ලි කොච්චර පොඩි ගහගෙන හිටියත් මචං ඒවා යනකොට අරන් යන්න බෑ මචං. මේක හොඳටම නිදසුනක් ඒකට මේ ෆොටෝ එක මචං. සමහර විට මේ මිනිස්සයා ඉන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ජීවිතය කියන්නේ අනිවිශ්චිත දෙයක් මචං. සල්ලි කොච්චර පොඩි ගහගත්තත් වැඩක් නැහැ. ඒක නිසා අනිවාර්යෙන් ඔයත් කරුණාවෙන් අනිත් අයන්ට යහපත් වෙලා යහපත්ව ජීවත් වෙන්න බලන්න මචං. එතකොට යන දවසට ලස්සනට හිතේ සතුටින් යන්න පුළුවන් මචං. හිතේ සතුටින් යන්න පුළුවන් අපි කවදා හරි මරණ දවසට බා.